දැසින් වැටුනාට කඳුලක් නෑ කිසද වන්නට ඔබ යලි ඉන්න බැරිද මාගාවින් ආසයි වරක් ඔය තුරුලේ කුලිවීන්නට පෙරසේ මගේ පපු තුලේ ඔබ සදා රැඳෙන්නම් රකින්නම් ඔබව මගේ පනසේ මේ මැනික අපි තේ එකක් බොමුදා. හැබැයි ඔයාගේ අත් දෙකෙන් හදපු රසමරස තේ එකක් ඕනේ හරිද? හා බොමු. හැබැයි මම තේ හදන්න නම් දන්නේ නැහැ. හරි. මම කියලා දෙන්නම්. හැබැයි මගේ මැනික තමා තේ එක හදන්න ඕනේ. හරි එහෙනම් ඔයා කියලා දෙන්න. මම රස තේ එකක් අපි දෙන්නටම හදන්නම්. අඳුරුනින් එක එළියවුවා නුඹ මට රිදුණු පපුවට සැලසුමක් මලක් නොව නුඹ ගසක් මූවා දළුලන ඇත්තටම හරි ආදරෙන් නිමි නුඹ පොදවැස්සක් වැටුනාම අපි තවනම් වෙනවාද එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ එයයි නුඹ මට කියා දුන් ප්‍රේමජ මල්ෂ මතකයන් එක්ක තනි වෙලා ඉද්දී සංග කතා කරන වැහුණා. මොකද්ද ඔයි කරන්නේ? තේ එකක් හදන්න තමුසෙට මෙච්චරලා යනවද? මේ බාලෂා වගේ තේ එක ගේනවද? හා හරි. මේ තේ එක ඉක්මනට ගේනවා. එන්න. මල්ෂ ඉක්මනින් තේ එකක් හදන් එද්දී සංගගේ ඇඟේ හැප්පිලා තේ එක බිම හැලෙනවා. ඒත් එක්කම සංග මල්ෂගෙන් මෙහෙම ඇහුවා. ෂිට්! මොන සීයෙන්ද ඔය තමුස වැඩ කරන්නේ? බලන්න තේ එකත් නැගේ හැලුවා. තමුසට වැඩක් කරන්න බැයි නම් පැත්තකටලා ඉන්නවා. අනේ සෝරි මම දැක්කේ නෑ. ඇයි තමුසගේ සේතරමටම කන වෙලාද? අනේ මේ ඔයි නිකම් බබා වෙන්නේ නැතුව කියලා රෙදි කෑල්ලක් අරන් ඇවිල්ලා මේක අස් කරනවද? හරි එන්න. මම ඉක්මනට රෙදි කෑල්ලක් අරන් එන්න. තවත් මොනවද ඔය තමුසේ බලන් ඉන්නේ? මට අස් කරන්න කියලාද කියන්නේ? මල්ෂ ඇස්වල කඳුළුත් පුරෝගෙන රෙදි කෑල්ලක් ගෙනත් බිම වැටුණු තේ ටික පිහදාන පටන් ගත්තා. ඒත් එක්කම මල්ෂට මතක් වුණේ රවින්දුයාට සලකපු විදිහ. කවදාවත් රවින්දු මට මෙහෙම සලකලා නෑ. මට සමා වෙන්න. ඔයා ගාවට එන්න ඕනේ වුණත් මම එකට දැන් පරක්කු වෙන්නේ. ප්‍රේමයට පසුවද